මේ ලෝක වාර්තාවක් පිටවන්න මේ හදන්නේ මේ දැන් දවස් ගාණක් තිස්සේ මේ නානවා. නාලා ඉතින් මේ අපි ගමට ලොකු ජයග්‍රහණයක් ලබා දෙන්න තමයි මේ පුතා ලෑස්තිනේ. ඉතින් අපිට ඒක ලොකු සතුටක්. විවිධ අය විවිධ අදහස් දක්වනවා මේ වර්ල්ඩ් රෙකෝඩ් එක ගැන. හැමෝගෙම තියෙන ඇත්තටම සුබදායි අදහස් තමයි. අපි ඔහුගෙන් අහමු ඇයි මේ වගේ රෙකෝඩ් එකක් තියන්න හිතුවේ? මොකද දැන් මේ රෙකෝඩ් එකේ තත්ත්වය කියලා. මම ගොඩක් කාලයක් ඉඳලා බලාපොරොත්තු වුණ දෙයක් මගේ ලොකු ආසාවක් තිබුණා මේ ලෝකෙට පේන්න පොඩි හොඳ දෙයක් කරන්න ලෝකෙම දැනගන්න දෙයක්. ඉතින් මම ගිනස් පොතත් අරන් බැලුවා. එක එක විදිහට ඉතින් වාර්තා තියලා තිනවා. ඉතින් ඒ හැම එකකින්ම කරන්න මම බැලුවා හැමදාම මට අමාරුයි. ඉතින් මම පුළුවන් දෙයක් කියලා ගමේ කොල්ල විදිහට අඩු යෝදෙන් මේ වගේ නානවා වගේ දවස් 7ක එකදී නාන රෙකෝඩ් එකක් තියන්න හිතුවා. ඉතින් මම දවසට සාමාන්‍යයෙන් පැය වාක් විතර තමයි පොඩි රෙස්ට් එකක් ගන්න කෑම විතරයි. එතන ඉතින් දිගටම නානවා. ඒක තමයි මගේ ඉතින් එකම අදිෂ්ඨානෙ. ඉතින් දවස් 7 නානවා තමයි. ඔව් ඇත්තටම අපි ඔහුට සුබ පතනවා අපි නොදන්න ලයිව් කණ්ඩායම වෙනුවෙන් මේ ජයග්‍රහණය කරා යන්නට උට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා.